ඔබ පොළොවේ ලුණුය ලුණෙහි ලුණු ගතිය නැති වූවොත් ඒට ලුණු රස කවන්නේ කුමකින්ද? මගේ අම්මේ තාත්තේ පුතේ ලුණු කියලා කියන්නේ දිය වෙන දෙයක්. අපි මොන හරි ව්‍යංජනයකට ලුණු කලවම් කරාට පස්සේ තවදුරටත් අපිට මෙන්න මෙතනයි ලුණු තියෙන්නේ කියලා පෙන්වන්න බෑ. ලුණු රසය මුළු ව්‍යංජනයේටම කලවම් වෙලා තියෙන්නේ. හැබැයි ඒ ලුණු කැටය දියවුණේ නැත්තම් ලුණු කැටය කැටයක් විදිහට තිබ්බනම් එක තැනක් විතරයි ලුණු රස ගැන්වෙන්නේ. හැබැයි ලුණු කැටය තමන්ව ත්‍යාජය කරලා දියවිච්ච නිසා මුළු ව්‍යංජනයම රස ගන්වනවා. ඒ වගේ ඔබේ මගේ ජීවිතය අනිත් අය වෙනුවෙන් වැය වෙන කැප වෙන අනිත් අයගේ ජීවිත රස ගන්වන ජීවිතයක් බවට පත් වෙන්නට ඕන. යේසුස් ස්වාමීන් වහන්සේ තමන්ගේ ජීවිතේ පූජා කරලා ඔබට මට ඉගැන්වුවේ ඒක. උන්වහන්සේ තමන්ගේ ජීවිතේ ලුණු කැටයක් බවට පත් කළා. ජනතාව වෙනුවෙන් දී කරලා හැරියා. ඒ පරිත්‍යාගය කරන්න අපිත් සූදානම් වෙමු. ඔබට ජෙස් පිටයි.